අලු කුමාරයා කියන්නේ ගෑනුන්ට බැල්ම දාන යකෙක්ද නැත්නම් අපි නොදන්න ඊටාම අඳුරු වේදනාත්මක කතාවක්ද? මේ කතාව අද අලුත් මට්ටමකට ගෙන යන්නේ කවුද කියලා දන්නවද? ඒ තමයි සජිත ඇන්තනි. ලංකාවේ ජනමූලාශ්‍ර ජනශ්‍රුති ඉතිහාසය කියන ලෝකයට අපිව ගෙන ගිය විශාලම චරිතයක් තමයි ජැක්සන් ඇන්තනි මහතා. ඔහුට තිබුණු දැනුම, ඔහුගේ කතා කිරීම, ඒ හැමදේම අදත් අපට හිතුනේ එකම දෙයක්. මේ මිනිස්සයාට තියෙන දැනුම මොනතරම්ද? අවාසනාවකට ඔහු අප අතරින් වෙන් වුණා. ඒත් ඒ හිස්තැන පුරවන්න කෙනෙක් නැද්ද? අද ඒ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්න පටන් ගන්නවා. සජිත ඇන්තනීගේ කතා අහද්දී අපට මතක් වෙන්නේ ඔහුගේ අප්පච්චි. ඒක තව තවත් තහවුරු වුණේ මනමාල කතා රිලීස් ඉවෙන්ට් එකේ. එතනදී සජිත කතා කළේ කළු කුමාරයා ගැන. අපි අහලා තියෙන්නේ කළු කුමාරයා කියන්නේ ගෑනුන්ට බැල්ම දාන යකෙක් කියලා. හැබැයි ඇත්ත කතාව ඒකට වඩා ගොඩක් ගැඹුරුයි. සජිත කියන විදියට කළු කුමාරයා කියන චරිතය ජනමූලාශ්‍රවල කතා කිහිපයක් එකතු වෙලා බිහි වුණ දෙයක්. ඒ අතරින් එකක් තමයි ගජබා පුවත. ඒකේ නීල කුමාරයා කියන චරිතය කාන්තාවන් අතරට ගිය ඔහු අන්තිමේදී දූෂණයට ලක් වෙලා මරණයට පත් වෙනවා. ඒ මරණයෙන් පස්සේ ඔහු වෛරයෙන් පිරි ආත්මයක් වෙලා අපි කියන කළු කුමාරයා වෙනවා. මේ කතාව මොඩර්න් සොසයිටි එකට ගෙන ආපු නිර්මාණයක් තියෙනවා. මේක රචනා කළේ ජැක්සන් ඇන්තනි. ගායනය, රංගනය, ඩිරෙක්ෂන් ඔක්කොම කළේ සජිත ඇන්තනි. ඒකෙන් අපි දැක්කා සජිත කියන්නේ සිම්පල් ඇක්ටර් කෙනෙක් නෙවෙයි කියලා. ඒත් මේ වීඩියෝ එකේ වැදගත්ම නිවුස් එක මෙන්න. සජිත මේ වෙද්දී කළු කුමාරයා ගැන ෆිල්ම් එකක් ලියමින් ඉන්නවා. ඒකෙන් ඔහුගේ ඩිරෙක්ටර් ඩ්‍රීම් එක රියල් වෙන්න ළඟයි. හැබැයි මේකේ බිගස්ට් ට්විස්ට් එක ෆිල්ම් එකේ ප්‍රධාන නිළිය වෙන්න යන්නේ කාංචනා අනුරාධි. ඇය තුල තියෙන ඇක්ටිං ඩෙප්ත් එක ගොඩක් අය කතා කරපු දෙයක්. ඒ නිසා මේ කෑස්ටිං එක පර්ෆෙක්ට් මැච් එකක් කියලා කියන්න පුළුවන්. තාත්තා පටන් ගත්ත ගමනක් පුතා ඉස්සරහට ගෙන යනවා. කළු කුමාරයා කියන චරිතය ආයෙත් ජීවත් වෙන්න යන්නේ. හැබැයි මේ සැරේ අලුත් රූපයක් එක්ක. සජිත ඇන්තනීගේ අතින්. මේ ප්‍රොජෙක්ට් එක ගැන ඔයාගේ අදහස මොකක්ද? කාංචනා පර්ෆෙක්ට් චොයිස්ද? කමෙන්ට් එකක් දාගෙනම යන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් වෙන්න අමතක කරන්න එපා.